Hello, hi. ඉතින් ඔයාලා බලන්න අපි මේ කොහෙද යන්නේ කියලා නේද? ඔව් අපි මේ යන්නේ අපේ අප්‍රේල් අවුරුදු වලින් පස්සේ අපි දෙන්න ප්ලෑන් කරගෙන හිටපු පොඩි ට්‍රිප් එක. ඉතින් එදා උදේ නම් එච්චර සුබ දෙයක් වුණේ නෑ. උදේ අපි නැගලා කායකට යන්න ස්ටාර්ට් කරාදීම කායක ස්ටාර්ට් උනේ නැහැ. ඉතින් ඒ වගේම මගේ ඔන්න බලා ගන්නකො නේල් එකට වෙච්ච නේල් එකත් ඉතින් කැඩිලා ගියා. ඉතින් එදා නම් එච්චරම සුබ දවසක් වුණේ නෑ අපිට. ඒත් අපි දෙන්න කොහොම හරි මේ ප්ලෑන් කරපු ට්‍රිප් එක අපි යනවාමයි කියලා හිතලා අපි කොහොම හරි ඩ්‍රයිවර් කෙනෙක් හොයාගෙන කාර් එකක් බුක් කරගෙන අපි ඉතින් ගමන යන්න පටන් ගත්තා. ඉතින් අපි කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව අපි මේ ට්‍රිප් එක එන්ජොයි කරනවා කියලාම තමයි අපි හිතලා මේ ගමන යන්නේ එළියට බැස්සේ. ඉතින් ටික ඔන්න අපි කරුගස්තොරට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කරුගස්තොර හරහා තමයි මේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ. මේ ලොකේෂන් එක තියෙන්නේ දිගන. ඉතින් එදා කිසිම රෙස්ටොරන්ට් එකක්වත් පොඩි කඩයක්වත් අරලා තිබුණේ නැහැ අපිට උදේට කෑම ගන්න. ඉතින් අපි කාලා හිටියෙත් නැති නිසා අපි ඒ හම්බුණු තැන තිබුණු සේරම දේවල් කෙසෙල්, බනිස් හැමදේම ගත්තා. හොටෙල් එකට චෙක් ඉන් වෙන කලින් අපිට උදේට මොන හරි කන්න ඕන නිසා තැනක් හොයාගන්න නැති වෙන නිසා. ඉතින් ඔන්න ඕක තමයි අපි කියපු ලස්සනම පොඩි හරිම ලස්සන ලොකේෂන් එක. මේ තියෙන ඒකට පේන view එක මේ ෆෝන් එකේ කැමරා එකට පේන view එකට වඩා හරිම ලස්සනයි. ඒක ඔයාලා live දැක්කොත් ඒ place එක, ඒ environment එක, ඒ location එක හරිම ලස්සන peaceful area එකක තමයි මේක locate වෙලා තියෙන්නේ. ඒකේ උඩ පල්ලෙහා කියන්නේ upstairs downstairs දෙකම අපිට තිබුණා. ඉතින් යාළුවෝ කට්ටියක් වගේ එක ගියොත් beds දෙකක් තියෙනවා. ඔයාලට පල්ලෙහා bed එක use කරන්නත් පුළුවන්. උඩ වෙනම කට්ටියකට ඉන්නත් පුළුවන්. ඉතින් couple එකක් වගේ යනවා නම් ඒ මුළු upstairs downstairs ඒ ඔක්කොම අපිට හම්බ වෙනවා. ඉතින් හරිම ලස්සන තැනක තියෙන view එක හරිම ලස්සන. ඔයාලා මේ stress වෙලා ඉන්නවා නම් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ නම් ඒ වගේ හරිම හිත නිවෙන තැනක, කියන්නේ හිත නිවෙන view එකක් තියෙන හරිම ලස්සන තැනක්. ඉතින් මම මේකේ ලොකේෂන් එකේ ඩීටේල්ස් ඒක අපිට මේ ට්‍රිප් එකට කිව්ව බජට් එක කොච්චර ගියාද ඒ ඩීටේල්ස් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. මොකද මේ වීඩියෝ එකේ මට ඔක්කොම කියන්න බැරි වෙයි මේ වීඩියෝ එකේ තියෙන කාලයත් එක්ක. ඉතින් ඔන්න ඔක තමයි මේකට පේන view එක. ඉතින් ඔන්න එදා දවස් ඔය විදිහට ගෙවලා යනවා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් දැන් අපි හවස, ඒ කියන්නේ හවස් වෙද්දී රෑ වෙනකොට මේ view එක කොච්චර ලස්සනට පේනවද කියලා. මේ තියන්නේ හවසට පේන view එක. ඒක හරියම කියන්නේ උදේටත් වඩා රෑට තියෙන feel එක මාරම වෙනස්. ඉතින් ඔන්න ඔය විදිහට එදා රෑ ගෙවිලා ගියා. ඉතින් ඊට පස්සේ උදේ පාන්දරම අපි නැගිට්ටා එතන උදේ morning view එක බලන්න sunrise එකත් එක්ක. sunrise එක නම් තිබ්බේ ඒ අපිට පේන view එක පැත්තට නෙමෙයි. හැබැයි ඒ sunrise එකත් එක්ක ඒ එන එළිය කඳු වලට වැදිලා එන ඒ ලස්සන එකමට ඇත්තටම වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි. ඉතින් අපි breakfast උත් අරගෙන එදා දවසේ plan කරා මොනවද අපි කරන්න කියලා. අපි ගියේ 2 nights වලට. ඉතින් අපිට එක දවසක්ම තිබුණා අපිට enjoy කරන්න, අපිට ඒ location එක බලන්න, ඒ හැම දෙයකම. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් ඔයාලට අපි ඊළඟ දවසේ මොනවද කළේ, අපි කොහෙද ගියේ, අපි ලස්සන තැනක් බලන්නත් ගියා. ඉතින් ඒ හැම විස්තරයක්ම අරන් මම ඊළඟ වීඩියෝ එක ඔයාලට මේකේ part 2 එක දාන්නම්. එහෙනම් ඒක අරන් එනකන් ඔගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.